බලන්නකො කට්ටිය අච්චාරු හදන්න යන්නේ මේ ලොකු මේ බොංචි ටිකක් දෙකට කපලා ඉරල වගේ කූරු වගේ මේ බෙල් පෙපර් මේ මාළු මිරිස් වෙනවට තමයි මේ තියෙනවනේ අර ලොකු මිරිස් ඒවා අරන් තියෙන්නේ. මෙන්න මේවා තමයි දෙකට පළල චූටියට කූරු කපලා තියෙන්නේ. මේවා මාළු මිරිස් වෙනුවට මෙව්වා. මෙහෙ ඉතින් ගෙනත් දෙන්න කවුරුත් නැහැ නේ. හිතුණ හදන්න බීලුණු මේවා මේ බීලුණු කැට කපලා තියෙන්නේ. හොඳට මේවා ඉස්සෙල්ලා හොදලා වතුර වේලෙන්න තියලා ඊළඟ පස්සේ තෙල් කඩදාසි වලින් පීහලා ගන්න ඕන. මේ අබ පේස්ට් එක මේ විනාගිරි දාලා දැන් අඹරල මේක තියලා තියෙන විනාගිරි දාලා දැන් කවලම් කරලා හදන්න යන්නේ. කැරට් නැහැ. කැරට් වෙනුවට තමයි අර බොංචි දාලා තියෙන්නේ. ඉතින් අපිට ඉතින් ඕන විදියට මෙහෙ නෑනේ නේද? අපිටත් කන්ට ආසයි හිතන හින්දා ඉතින් හදන්න හදනවා. දැන් බීලෝන වලින් මම ඔය ටික ඉස්සර හදලා තියෙනවා. දැන් මේකට දාලා කවලම් කරනවා. වතුර වෙන්න තියෙන හැබැයි ගන්න ඕන. දැන් මේ ටිකක් දාන්න. ඉතින් කැරට් ඉතින් කන්න පුළුවන්. මම ඒ ටිසරත් හදලා ඔහම බීලුණු වලින් මාස 3ක් 4ක් විතර තියාගෙන කෑවා. දැන් විනාගිරි වල ලුණු දාලා තියෙන්නේ. මාළු මිරිස් සෑරයි. මිරිස් පොඩි කූරු මිරිස් තියෙන්නේ. ඒවා මං දිගටම පළල නැහැ, මැදින් විතරයි චුට්ටක් පළල තියෙන්නේ. දැන් මේ මම මිරිස් ටිකක් දානවා. මේ බලන්න. චූටි ඒවා. කවලම් කරලා ඉතින් මේ මැටි වලක් නැහැනේ. තිබ්බත් කවුද අපිට ගෙනල්ලා දෙන්නේ? දැන් මැටි වලක් නැතුවට මේ බකට් එකකට දාලා වහලා තියන්න යන්නේ. හොඳට වහලා තියෙනවා. දැන් මෙතන මේ අබ මං ග්‍රෑම් 100 පැකට් එකක් ගෙනාවේ. ඒකෙන් 50ක් විතර දාලා තමයි පෙගෙන්ට විනාගිරිත් එක තියලා එක වෙලාවක් ගිහිල්ලා අඹරල. දැන් මම අච්චාරු සුවඳ බීලුණු වලින් හදන්නේ නැහැ නේද? අපේ කට්ටිය දන්නේ හදන්න නැහැ නේ. රතු ලුණුනේ දාන්නේ. මේ මම බීලුණු දාලා තමයි අර වගේම තමයි. තව විනාගිරි දානවා. විනාගිරි තියෙන්න ඕනේ තැම්බෙන්නේ. තව විනාගිරි ටිකක් දානවා. කැරට් තියෙනවා නම් හොඳයි. කැරට් නැහැනේ. ඒකට තමයි අර මේ මිරිස් හොඳයි. අච්චාරු
දැන් මෙන්න මේකට තමයි දාන්න යන්නේ. මේක හොඳට වහලා තියෙනවා. මෙන්න මේකට තමයි දාන්නේ. ඔන්න ලුණු ටික. හරියට ඒකට එකක් තිබ්බා. මේ ඉතින් අරාබි වලින් මේවා කාල් දාලා මේ මිරිස් ලොකු මිරිස් දාලා හදනවා. හැල්ලුම් කියනවා. මේවට ඉතින් කියන නමක් දන්නේ නැහැ නේ. විනාගිරි ටිකක් දාලා බීලුවම දාලා කාලා නැති අය හදලා බලන්න කොහොමද අච්චාරු බීලුවම අච්චාරු දැන් සුවඳ අච්චාරු වහලා දවස් දෙකක් එළිය තියලා පිට් එකට දානවා. හොඳේ තමයි නම් බයි බයි. දැන් වහලා මෙන්න මේක දැන් වහලා ඉවරයි. දැන් මේක පැත්තකින් තියලා දවස් දෙක තුනක් පස්සේ පිට් එකට දාන්න. ඉතින් කණ්ඩ තමයි තියෙන්නේ. තැඹුණාම. තවත් 3-4ක් යනකොට හරියනවා. ඊට පස්සේ පිට් එකේ තියලා ඔහේ මාස ගානක් හරි තියන්න පුළුවන්.